මධ්‍යම ලෝකයේ දරුණුතම දුෂ්ටයා සෞරොන් වුවත් ඔහුගේ ස්වාමියා වූයේ මොර්ගොත්ය. සෞරොන් යනු මොර්ගොත්ගේ සෙවණැල්ලේ හැදී වැඩුණු ඔහුගේ දක්ෂතම සෙන්පතියයි. සෞරොන් මුලින්ම හැදින්නුවේ මයිරොන් නමින්. ඔහු නිර්මාණකරණයට අධිපති අයුලේ දෙවියන් යටතේ ශිල්ප හැදෑරූ බලවත් ආත්මයකි. ඔහු තුල තිබූ පරිපූර්ණත්වයට සහ පිළිවෙලට ඇති දැඩි ආශාව පසුව ඔහුව විනාශය කරා මෙහෙයවිය. ලෝකය අවුල් කළ පළමු අඳුරු ස්වාමියා වූ මෙල්කෝර් සතු මහා බලයට මයිරොන් වශී විය. තම පාලන අරමුණු ඉක්මනින් ඉටු කර ගැනීමට ඔහු මොර්ගොත් හා එක්විය. එහිදී ඔහුට සෞරොන් පිළිකුල් සහගත තැනැත්තා යන නම ලැබුණු අතර ඔහු මොර්ගොත්ගේ ප්‍රධාන ඔත්තුකරුවා සහ සෙන්පතියා බවට පත්විය. මොර්ගොත්ට අවශ්‍ය වූයේ ලෝකය විනාශ කිරීමටයි. නමුත් සෞරොන්ට අවශ්‍ය වූයේ ලෝකය පාලනය කිරීමටයි. පළමු යුගයේදී මොර්ගොත් පරාජය වී පිටමං කළ පසු සෞරොන් එම හිස්තැන පුරවාගත්තිය. ඔහු අන්නටාර් ලෙස වෙස්වලාගෙන එල්ෆරුන් ලවා බලයේ මුදු නිර්මාණය කරවා අවසානයේ ඒ සියල්ල පාලනය කිරීමට එක් මුදුවක් නිර්මාණය කළේය. මොර්ගොත් යනු අඳුරු බලයේ බීජයයි. සෞරොන් යනු එම අඳුර මුළු මධ්‍යම ලෝකය පුරාම ව්‍යාප්ත කළ කූටපාලකයයි.